හයි මේ මම ඉන්නේ මගේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එක්සෑම් එකට රෙඩි වෙන ගමන් ඔයාලගේ සබ්ජෙක්ට් සම්බන්ධ දේවල් අහපු නිසා මම හිතුවා මන්ටම මේ බ්ලොග් එකේ එක ගේනවා කියලා. ගොඩක් අය අහලා තිබ්බා එක එක සබ්ජෙක්ට් වශයෙන් කොහොමද වෙන වෙනම පාඩම් කරන්නේ, එහෙම papers MCQ සමහර අයට නෑ කිව්වා. ඒ හැම ප්‍රශ්නයකටම තරම් තමයි මම මේ බ්ලොග් එකෙන් ආවේ. ඉතින් මම සිංහල සබ්ජෙක්ට් එක ගන්නවා. මට ඔයාලට කියන්න පුළුවන් මම කරපු සබ්ජෙක්ට්ස් වලින් විතරයි. මොකද මම අනිත් සබ්ජෙක්ට් හරියටම දන්නේ නැහැ කොහොමද ප්‍රපෙයාර් වෙන්න ඕනේ කියලා. දැන් හැමෝම අහන්නේ මාස 5ක් 6ක් ඇතුළත ඒ ලෙවල් ගොඩ දාගන්න විදිහනේ. එතකොට ඔයාලට ඔක්කොම උද්දෘත පාඩම් කරන්න, ඔක්කොම සිලබස් එක පාඩම් කරන්න වෙලාව නැහැ කියලා ඔයාලා දන්නවනේ. ඔයාලා කරන්න ඕනේ උද්දෘත ටිකක් තෝරගන්න ඕනේ. හැම විචාරයකටම වගේ හැම විචාරයකටම වගේ දාන්න පුළුවන්. ඒ වගේ ටිකක් තෝරගන්න ඕනේ. මමත් එහෙමයි කරේ. ඇත්තටම මට මුලින් ඉඳලා පාඩම් කරගන්න පුළුවන්කම තිබුණත් මම උද්දෘතය කියන්නේ ඔක්කොම පාඩම් කරගත්තේ නෑ. ඕන ටිකක් විතරක් මම පාඩම් කරගත්තා. ඒකට මේක ලොකු අමාරුවක් නෑ. ඔයාලා හිතට අරගෙන මේ විචාර ලියන්නේ මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් අපිට විචාරය ලියන්න මොකක්ද ප්‍රශ්නයක් දෙනවනේ. ඒ ප්‍රශ්නේ හිතට අරගෙන අපි ඒක විචාර ලියන්න පුරුදු වෙනකොට අපිට නිකම්ම අර උද්දෘතේ කොටසක් හිතට යනවා. එතකොට ඉතින් අපිට ලේසි එක මතක තියාගන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා ලොකුවට හිතුවට ඒක එහෙම ලොකු දෙයක් නැහැ. ඔයාලා මේ මාස 6න් ගොඩ දාගන්න ඕනේ කියලා හිතලා නිකන් ඉඳලා වැඩක් නැහැ. ඔයාලා මේක මොලෙන් තමයි ප්ලෑන් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට සිංහල සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ගත්තොත් ඔයාලට පෙමතෝ ජායති සෝකෝ කියන පාඩම් දෙකක් තියෙනවා එකම. ඒ කියන්නේ සද්ධර්ම රත්නාවලියේ එන පාඩමයි අනිත් එක තමයි පෙමතෝ ජායති සෝකෝ නාට්‍ය. ඒ දෙකම එකක්. ඔයාට පාඩම් කරන්න යන්නේ හරිම පොඩි වෙලාවයි ඒ මුළු කතා සංදර්මයම ඔයාට උද්දෘත තමයි වෙන වෙනම පාඩම් කරගන්න වෙන්නේ. මොකද ඒ දෙක එකම විදිහයි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කමුත් ඔයාලා පාඩම් කරගන්න ඕනේ. ඇත්තට මේක මාරම ලේසි. දෙවෙනි එක තමයි අපිට අනිවාර්යෙන් නූතන පද්‍යයෙන් විචාරයක් ලියන්න තියෙනවා. ඒක අනිවාර්යයි. එයාලා කවියක් දීලා අපිට ලියන්න තියෙනවා. එතකොට අපි පද්‍ය පන්ති 25ක් මට මතක හැටියට ඒ 25 ගැනම ලොකු දැනුමක් තියෙන්න ඕනේ. මොකක් ඒද කියලා අපි දන්නේ නැති නිසා. ඒ ඔයාලට පෙන්නලා දීලා තියනවා වගේ 7 වෙනි විචාරයටත් තියෙන්නේ අන්න ඒ නූතන පද්‍යෙම තමයි. එතකොට දෙකම එකයි. ඔයාලට අන්න ඒ දෙකම එකපාරකට පාඩම් කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම මෙතන කිව්වේ ඔයාලට අනිවාර්ය නූතන පද්‍ය විචාරය සහ මේ 7 වෙනි විචාරය ගැන. එතකොට අපිට ලියන්න තියෙන විචාර 4න් 3ක්ම කම්ප්ලීට් වෙලා අපි දන්නේම නැතුව. එකක් පෙමතෝ ජායති නාට්‍යයෙන්, අනිත් එක ස්වර්ණතිලකා කතාවස්තුවෙන්, අනිත් එක තමයි නූතන පද්‍යයෙන්. ඔයාලටම තේරෙනවා ඇති මේක කොච්චර ලේසිද කියලා. ඇත්තටම ලේසිම කියන්නත් බෑ. මොකද ඉතින් හොඳට පාඩම් කරගන්න ඕනේ මෙහෙම ටෙක්නික් යූස් කරා වගේ. මේ ක්‍රමෙන් ඔයාට ඔක්කොම විචාර පාඩම් ටික පාඩම් කරගන්න ඕනේ නැහැ. ඔයාලට කෙටි කතාව, ගුත්තිල කාව්‍ය, ජාතක කතාව එහෙම අතහැරලම දාන්න පුළුවන්. මොකද ඔයා දැන්ටමත් විචාර 3ක් හදාගෙන ඉවරයි. ඔයාට තියෙන තව එකම එක විචාරයක්. ඒකත් හරිම ලේසි. බැද්දිගම පොත අපිට O level කාලේ ඉඳන් හම්බෙච්ච පොතක්. හරි හුරු පුරුදු පොතක්. ඒකේ සමහර උද්දෘත අපිට තාමත් හොඳටම කටපාඩම්. ඒක නිසා ඉතින් අපිට ඒ විචාරෙත් හරි. එතකොට විචාර 4ම හරි. ඔය දැන් ඔයාලා ලෑස්ති වෙලා යන විචාර 4න් එකක් හරි ඔයාලට අමාරු වුණොත් එහෙම හිතලා තව විචාරයකට අපි ලෑස්තිලා යන එක හොඳයි. ඒ තමයි සද්ධර්ම අලංකාරය. සද්ධර්ම අලංකාරයේ කතා දෙකත් හොඳට පාඩම් කරගෙන උද්දෘත පාඩම් කරගෙන විචාරයට ලෑස්ති වෙලා ගියාට පස්සේ ඔයාලා ළඟ විචාර දැන් 5ක් තියෙනවා. කිසිම බයක් නැතුව විභාගෙට යන්න පුළුවන් ඔයාලට විචාර පේපර් එක ලියන්න. ඔයාලටම තේරෙනවා ඇති අපි මොලෙන් ප්ලෑන් එක ප්ලේ කරතින් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට සිංහල වලට ඒකක් ගන්න පුළුවන් කියලා. අවස්ථා සම්බන්ධය වුණත් එන ඔයාලා පාඩම් දන්නවනේ. ඒක පාඩම් සෙට් එකකින් විතරයි එක ගානේ අවස්ථා සම්බන්ධය එන්නේ. පෙමතෝ ජාති නාට්‍යෙන් අනිවාර්යෙන් එනවා. බැද්දගමින් අනිවාර්යෙන් එනවා. අන්න ඒ වගේ ඔයාලා ෆලෝ කරන දැන් විචාර වලට ෆලෝ කරන පාඩම් වලින් ඔයාලට ඒ ටිකත් හොඳටම කරගන්න පුළුවන්. ඔයාලට දැන් ප්‍රශ්න තියෙන්නේ මට දැන් මේක කරගන්න බැරි වෙයි. මම මේ කොහොමද ඔක්කොම මෙච්චර ගොඩක් කොහොමද පාඩම් කරන්න කියන ප්‍රශ්නේ බලන්න. දැන් මෙහෙම කැටගරයිස් කරගත්තට පස්සේ ඔයාලට කොච්චර චුට්ටයිද පාඩම් කරන්න තියෙන්නේ කියලා. මට මතක විදිහට
ඊළඟට මම ඔයාලට කලින් vlogs වලත් කියලා තියෙනවා නිතරම ඔයාගේ පාත් එකේ ඉස්සරහින් ඉන්න කෙනෙක්ගෙන් ඔයා නිතරම ඇඩ්වයිස් ගන්න කියලා. මොකද අපි ඇඩ්වයිස් ගන්න කෙනා අපිට කලින් අපිට ජීවිතේට එන අභියෝග විඳලානේ තියෙන්නේ. එතකොට ඉතින් එයා දන්නවා මොනවද ඒවට තියෙන හරිම විසඳුම් කියලා. අන්න ඒකයි තමන්ගේ පාත් එකෙන් ඉස්සරහට ගිහපු කෙනෙක්ගෙන් ඇඩ්වයිස් ගන්න එකේ වැදගත්කම. සමහර විට මම මේ කියපු දේවල් ටික ඔයාලට මාර වටිනවා කියලා දැනෙනවා ඇති. ඔයාලා ඔය ඉන්න වයසට ඔයාට ඒ දේවල් තේරෙන්නේ නැහැ. සමහරුන් ඇති තේරෙන. ඒ වුණාට ගොඩාක් අයට ඔයාලා ඔය ඉන්න වයසේදී මේක තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා මගේ වයසට විතර එනකොට තේරෙනවා මෙහෙමයි කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලා ඔයාලට වඩා බාල නංගිලාට කියා දෙයි මෙන්න මෙහෙම තමයි කරන්න ඕනේ. හරියට ප්ලෑන් කරොත් මාස 6නුත් ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ අර සාහිත්‍ය පාඩම් වල තියෙන වචන පාඩම් කරගන්න එකනේ. ගැටපද විවරණ අන්නේ විවරණ පාඩම් කරන එකත් ඔයාලා ඉක්මනට කරගන්න. මොකද ඒ ටික නම් ලොකු දෙයක් නෙවෙයි. එච්චර අඩුවෙන් පාඩම් කරන්න කියලා දුන්නේ කී ඔයාලට ගැටපද විවරණ ටික ටට්ටක් ගාලා පාඩම් කරන එක ලොකු දෙයක් නෙවෙයිනේ. ඔන්න එහෙනම් සාහිත්‍ය පේපර් එක ඉවරයි. ඊළඟට අපි යමු ව්‍යාකරණ පේපර් එකට. ඇත්තටම ව්‍යාකරණ පේපර් එක තමයි අපිට තියෙන ලේසිම පේපර් එක. ඒකේ තියෙන්නේ හරිම ලේසි දේවල්. අන්තිමට එහෙම නනනල බේදීන් ලියන්න ඔන්න ඔය වගේ දේවල් මට මේ මතක හැටියට කියන්නේ මට දැන් ලොකු මතකයක් නැහැ. MCQ 20 ගැන නම් ඔයාලට තියෙන ප්‍රශ්නේ ඔයාලා ඒ MCQ 20ට අදාළ පාඩම් කරගන්න ඕනේ. සමාස, තද්දිත, කෘදන්ත අන්නේ ටික පාඩම් කරගන්න ඕනේ. ඔයාලා කටපාඩම් කරනට වඩා හොඳයි ඒවා ඔයාලා අවබෝධයෙන් ඒක අවබෝධ කරගන්න එක. අස්වල ඒ පාඩම් කරලා ඉවර නම් ඕන තරම් YouTube වීඩියෝ තියෙනවා. ඒ පාඩම් ඒ අවශ්‍යම පාඩම් කවර් කරන. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතමු නිසා සිංහල වලට අදාළ ඔක්කොම MCQ ප්‍රශ්න පාස් පේපර්ස් හැමදේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇති. ඔයාලට ඕන නම් ඒවත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඊළඟට අපි යමු රචනාවට. ඇත්තටම රචනාවක් නම් එන්නේ කාලීන මාතෘකාවක් වගේ තමයි. ඒක නිසා ඔයාලමයි රචනාවට කරුණු එකතු කරලා ඒ දේවල් හොයලා බලලා ටිකක් පාඩම් කරගන්න ඕනේ. මොකද රචනාවට අපිට මාතෘකාවක් කියන්න බෑනේ. බොහෝ විට කාලීන මාතෘකාවක් තමයි එන්නේ. ඔය ස්වාභාවික පරිසරය ගැන හිම පොඩ්ඩක් කැටගරි වශයෙන් පාඩම් කරගෙන තියාගන්න. ඊට පස්සේ විවිධ ලෙඩ රෝග ටෙක්නොලොජි ගැන අන්නේ විදිහට සමස්තයක් වශයෙන් කරුණු එකතු කරගෙන තියාගන්න. ළඟට ඉතින් සාරාංශකරණේ. ඒකටත් ඉතින් ඔයාලමයි ලෑස්ති වෙන්න ඕනේ. ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒකත් වීඩියෝ එකක් බලලා හරි ඔයාලට පුළුවන් ඒ දේ කරගෙන ඉවර කරන්න. දැන් ඔයාලට තේරෙනවානේ කොච්චර ලේසිද මේ එක පේපර් එකක් කවර් කරන්න කියලා. මම මෙහෙම එක වීඩියෝ එකකින් විනාඩි ගානකින් ඔයාලට මේක කියලා දුන්නට මම දන්නවා පාඩම් කරන්න ගියාට පස්සේ ඔයාලට ගොඩාක් දේවල් පාඩම් කරන්න තියෙනවා. ඒත් මං හිතනවා ඔයාලගේ මනස ගොඩාක් රිලැක්ස් වුණා කියලා මේ මෙතඩ් එක කිව්වට පස්සේ. මොකද ඔයාලා හිතන් හිටියේ ගොඩාක් දේවල් පාඩම් කරන්න තියෙනවා මම මේ සිලබස් එකම කවර් කරන්න තියෙනවා කියලා. දැන් ඒ වුණාට ඔයාලට තේරෙනව නේද ඔයාලා කොච්චර පොඩි කොටසක්ද පාඩම් කරන්න ඕනි කියලා. දැන්ම පේපර් එකක් අරගෙන පේපර් එක බලාගෙන කොලයක ලියන්න තමන් තෝරගන්න විචාර ටිකයි රචනාවල සමස්තයක් වශයෙන් දාන්න මාතෘකා ටිකයි ඒ වගේ දේවල් ලියාගෙන ඔයාලා ඒ ටික හොඳට ෆලෝ කරන්න. ඒ ඇති ඔයාලට හොඳටම සිංහල වලට ඒකක් ගන්න. ඔයාලට තව කියන්න ස්පෙෂල් දෙයක් තියෙනවා. ව්‍යාකරණ පේපර් එකේ අපිට තෝරගන්න ප්‍රශ්න වගේම අතාරින්නත් සාමාන්‍යයෙන් වැඩිම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔයාලා සමාස, තද්දිත, කෘදන්ත එහෙම පාඩම් හොඳටම පාඩම් කරපු කෙනෙක් නම් ඔයාට ව්‍යාකරණ පේපර් එකේ ඉතුරු අභ්‍යාස ටිකත් ඒ පාඩම් වලින්ම කරන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් ඒ දේවල් බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් ඊටු අභ්‍යාස ටික තෝරගන්න. ඇත්තටම ව්‍යාකරණ පේපර් එක කියන්නේ හරිම ලේසි පේපර් එකක්. මම ලේසි කිව්වට සමහර විට මට දැනෙන්නේ නැති මම මේක කළා ඉවර නිසා වෙන්නේ නැති. මම සාමාන්‍යයෙන් සිංහල සබ්ජෙක්ට් එකට පුදුම ආස කෙනෙක්. මට විචාර හැම ඉක්මනට කටපාඩම් හිටිනවා. මම පාඩම් නොකරත් සමහර වෙලාවට විචාර ලියනවා. ඒ තරම් මම කැමතියි. ඒක නිසා වෙන්නේ නැති ඔයාලට මෙච්චර සරලව මට කියලා දෙන්නත් පුළුවන් උනේ. ඉතින් සහයේදී මම හොඳටම පාඩම් කරන්න පටන් ගත්තට මට සිංහල නම් ලොකුවට පාඩම් කරන්න දෙයක් තිබුණ නැහැ. මොකද මම හරිම කැමතියි සිංහල වලට පොඩි කාලේ ඉඳන්. ඒක නිසා ඉතින් මට එච්චරම ලොකු අමාරුවක් තිබ්බේ නැහැ සිංහල සබ්ජෙක්ට් එකේ න. ඒ වුණාට සමහරව ඉන්නවා විචාර ලියන්න අකමැති. ඊට පස්සේ අභ්‍යාස වලට ව්‍යාකරණ වලට අකමැති අය. ඒම අකමැති වෙන්න දෙයක් නැහැ. ඇත්තටම අපි ආසාවෙන් කරොත් දෙයක් ඕනේ දෙයක් ලේසි. මට ඇත්තටම A level කාලේ
මාර අභියෝග ගොඩකට මුහුණ දෙන්න වුණා. මොකද මම ඔයාලට කිව්වනේ මම කෝස් එකක් කරා අවුරුදු 2ක් විතර. එතකොට ඉතුරු හරිය විතරයි කියලා මට එළවලු වලට මහන්සි වෙන්න පුළුවන් වුණේ. මම ඊළඟට කරන කෝස් එකේ එක්සෑම් එකක් ලියන්න යන්න වුණා. මම එක්සෑම් ලියලා ඒ කියන්නේ සිංහල පේපර් එක ලියලා ඉවරුණා විතරයි. මට නුවර යන්න වුණා. එදා දවසේම මං හිතන්නේ මෙහෙ ඉඳන් නුවරට යන්න පැය 5ක් විතර යනවා. මම එක්සෑම් එක ලියලා එහෙමම නුවර ගියා. මට පේපර් එක ලියන්න තිබ්බ නිසා ඊළඟ දවසේ මං හිතනවා ඔයාලට නම් එහෙම ප්‍රශ්න නැතුව ඇති. ඔයාලට තියෙන්නේ ඒ ලෙවල්ම ફોකස් කරන්න නිසා ඔයාලට ප්‍රශ්නයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මොකද මං සිංහල පේපර් එකෙන් පස්සේ මගේ ඒ කරන්න තිබ්බ කෝස් එකේ එක්සෑම් එකටත් ගොඩක් පාඩම් කරන්න වුණා. ඒක ඉංග්‍රීසි මීඩියම් තිබ්බේ. ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකක්. මම කරලවත් නැති, දන්නවත් නැති කිසිම දෙයක්ම මට ටච් වෙලාවත් නැති සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒකත් පාඩම් කරන්න වුණා. මට සිංහල පේපර් එකේ ඉඳලා ඒ ඉතිහාසයේ පේපර් එක තියන්න දවස් 3ක් වගේ තිබුණේ. එහෙම දේවල් වලට ඉතින් මට ෆේස් කරන්න වුණා. ඔයාලට ඒ දේවලුත් නැතුව ලේසියෙන්ම ඒකක් ගන්න පුළුවන්. ඔයාලා කිසිම සැකයක් තියාගන්න එපා. ඔයාලා අනිවාර්යෙන් මේ කිව්ව විදිහට හොඳට පාඩම් කරලා පාස් පේපර්ස් පුළුවන් තරම් කරලා එක්සෑම් එකට ගියොත් ඔයාලට ඒකක් ගන්න බැරි වෙන්නේ නැහැ. මොකද ඔයාලා පාස් පේපර්ස් කරලා හොඳට පාඩම් කරලා ගියා කියන්නේ ඔයාලට තියෙන්නේ ලියන්න විතරයි. අනිත් එක ඔයාලට මේ තියෙන මාස 6 ඔයාලගේ හිත කිසිම වෙන වැඩකට යොමු කරන්න එපා. තමන්ගේ අධ්‍යාපනය සඳහාම විතරක් යොමු කරන්න. මොකද මේ කාලේ මිස් වුණා කියන්නේ ඔයාලට ආයෙත් අධ්‍යාපනය සඳහා යොමු කරන්න කාලයක් නැහැ. වෙන දේවල් වලට නම් ඕන තරම් තව ජීවිතේ අපිට කාලේ තියෙනවා. ඔයාලා හිතයි සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි තියෙනවා කියලා. මම නම් හිතන්නේ ඉතින් ඔයාලා මෙච්චර දඟලන්නේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි නෙවෙයි. ෆස්ට් ෂයි එකේම කැම්පස් යන්නනේ. ඒක නිසා පුළුවන් තරම් මේ මාස 6 මේකටම මහන්සි වෙන්න. නිතරම වතුර බොන්න, තමන්ගේ ආගමික කටයුතු කරන්න, හිත සැහැල්ලුවෙන් ඉන්න, කේන්ති ගන්න එක, අනුන්ට ඊර්ෂ්‍යා කරන එක නැති කරන්න. මොකද ඔයාලා කේන්ති අරගෙන අනුන්ට ඊර්ෂ්‍යා කරලා තව ඒ වගේ දේවල් කරනවා කියන්නේ ඔයාලගේ හිතමයි දූෂණය වෙන්නේ. තව කෙනෙක් ඔයාලට වඩා ලකුණු ගන්නකොට ඔයාලට ඊර්ෂ්‍යාවක් හිතෙනවා නම් අනේක කවදාවත් හිතන්නවත් එපා. ඔයාලට එහෙම හිතුණා නම් හිතන්න මම ඒ කෙනාට ඊර්ෂ්‍යා කළා වැඩක් නැහැ. මමයි ලකුණු ගන්න ඕනි කියලා. මොකද ඒ කෙනා කොච්චර අමාරුවෙන් පාඩම් කළාද එච්චර ලකුණු ගොඩක් ගන්න. ඒ කෙනාගේ දෙමව්පියෝ කොච්චර සතුටු කරන්නද ඒ ළමයා එච්චර ලකුණු ගොඩක් ගන්න මහන්සි වෙලා. ඒක නිසා ඔයාලට පුළුවන් ඒ විදිහටම ලකුණු ගන්න. පොඩ්ඩක්වත් ඊර්ෂ්‍යා කරන්න එපා. මොකද ඊර්ෂ්‍යා කරනවා කියන්නේ Tamanටමයි හොඳ නැත්තේ. ඒ ලකුණු ගන්න කෙනාට ඒකෙන් පොඩ්ඩක්වත් බෙනිෆිට් එකක් වෙන්නේ නැහැ. ඔයාටමයි හැමදේම අහිතකර විදිහට වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් මනස සැහැල්ලුවෙන් සංසුව හොඳට තියාගන්න. කාටවත් ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න, තරහ ගන්න එපා. එක්සෑම් කාලේට නෙමෙයි හැම කාලෙටම අදාළ වෙන දෙයක් මම මේ ඔයාලට කිව්වේ. ඒ වගේම ආයෙත් මතක් කරනවා ඔයාලට ඕනේ කරන ඔක්කොම සිංහල නෝට්, MCQ, විචාර හැම පාඩමකම රෙකෝඩ්ස් වගේම හිතන විදිහට සිංහල වලට අදාළ සිංහල සිලබස් එකට අදාළ හැම දෙයක්ම ඔය පහත තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇති. මම ටෙලිග්‍රෑම් ගෲප් වල හොයලා තමයි ඔය ටික හොයාගත්තේ. මම හිතනවා ඔයාලට ගොඩාක් ඒ ටික ප්‍රයෝජනවත් වෙයි. ඒ ටික බලන්න. ඒ වගේම මගේ WhatsApp channel එකේ link එකත් පාත ඇති. ඒක නාගි කෙනෙක් කියලා තිබ්බ WhatsApp channel එකක් හදන්න කියලා. ඒක නිසා මම හැදුවා. මොකද ඔයාලට ඕනි කරන දෙයක් තිබුණොත් මට WhatsApp channel එකේ දාන්න පුළුවන්. වගේම තව දේවල් ඔයාලත් එක්ක share කරගන්න පුළුවන් නිසා. මම හිතනවා මම මේ කියපු දේවල් ඔයාලට ගොඩාක් ප්‍රයෝජන වෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ සබ්ජෙක්ට් එකකින් හම්බෙනකන් මම එහෙනම් නවතිනවා. බයි බයි.